ඔයාට මතකද 2025 අපි කොහොමද පටන් ගත්තේ කියලා? 2025 පටන් ගන්න කලින් අපි ගොඩක් දේවල් ප්ලෑන් කළා. ඒ ප්ලෑන් සාර්ථකව ඉටු කරගත්තද? එහෙම ප්ලෑන් කරපු දේවල් සාර්ථකව ඉටු කරගත්තු අයට මගේ උණුසුම් සුබ පැතුම්. ගොඩක් අය බොහෝ දේවල් ඉටු කරගන්න ඇති. සමහර අයට සමහරක් දේවල් ඉටු කරගන්න බැරි වෙන්නත් ඇති. ඒක ඔයාලට විතරක් නෙමෙයි. මටත් පොදු දෙයක්. අපි ආරම්භ කළා, පසුව නතර කළා. උත්සාහ කළා, පසුව අමතක කළා. කාලය ගෙවි ගියා විතරයි. අපි එතනමයි. ඒත් සැබෑ ගැටලුව ඒක නෙවෙයි. අපි අපේ උත්සාහය නතර කිරීම තමයි ඇත්තටම ගැටලුවක් වෙන්නේ. ජීවිතය කියන්නේ කිසිදා නොවැටි සිටීම නෙවෙයි. ජීවිතය කියන්නේ වැටෙන හැම අවස්ථාවකම නැවත නැගී සිටීම. මේ මොහොත වෙද්දී අපිට 2025 වෙනස් කරන්න බැහැනේ. හැබැයි 2026 තවම තියෙන්නේ අපේ අතේ. ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ කියලා කතාවක් අපි ජනවහරේ තියෙනවනේ. මුලින්ම කියන්න ඕන ඔබ ඔබම වන්න. අනිත් අයට ඔබව විනිශ්චය කරන්න දෙන්න එපා. ඔබ අනිත් අය දිහා බලලා ඔබව විනිශ්චය කරගන්න ඕනෙත් නැහැ. අනිත් අය ඔබට වඩා දක්ෂයි කියලා හිතලා ඔයා කරන දේ නතර කරන්න එපා. අපි අනිත් අය දිහා බලනකොට එයාලා සාර්ථකයි කියලා අපිට පේනවා. ඒත් අමතක කරන්න එපා ඒ පිටුපස කඳුළු, අරගල සහ පරාජය වීම ගොඩක් තියෙනවා. ලස්සන මලක් වුණත් පිපෙන්න කොච්චර බාධක තියෙනවද? ඉතින් ඔයාගේ කතාවත් එහෙම තමයි. කෙනෙක් ඔයාට hina වෙන්න පුළුවන්. ඇයි ඔයා තවම උත්සාහ කරන්න කියලා අහන්න පුළුවන්. ඒ වෙලාවට ඔයාගේ හිත රිදෙන්න පුළුවන්. ඒක අපි හැමෝටම වෙන සාමාන්‍ය දෙයක්. ඒත් අපි නතර වෙනවද නැද්ද කියලා තීරණය කරන්න අයිතිය තියෙන්නේ වෙන අයට නෙමෙයි, අපිටමයි. 2026 එනවා. අපි හැමදේම වෙනස් කරන්න ඕනේ කියලා කලබල වෙන්න එපා. අපි ටිකක් වෙනස් වෙමු. අපේ පුරුදු ටිකක් වෙනස් කරමු නේද? ඒකට පැය ගාණක්, දවස් ගාණක් මහන්සි වෙන්න කල්පනා කරන්න ඕනේ නැහැ. දවසකට මිනිත්තු 10ක් හොඳටම ඇති. පොතක පිටු කීපයක් කියවන්න, කුඩා පැලයක් හිටවන්න, පුංචි කොලයක් පොතක් අරගෙන ඔයාගේ සැලසුම ලියන්න, පුංචියට පටන් ගන්න පුළුවන් බිස්නස් එකක් ගැන අදහසක් හිතන්න, සරල ව්‍යායාමයක නිරත වෙන්න වගේ පුංචි පුංචි දේවල් වලින් ඔයාට ආරම්භ කරන්න පුළුවන්. මේ මම කියපු කිසිම දෙයක් ලොකු දේවල් නෙමෙයි කියලා ඔයාට පේනව නේද? ඒ වුණාට කුඩා පියවර විශාල ප්‍රතිඵල ඇති කරනවා. මම ඒ ගැන ඔයාලට දිවුරලා කියනවා. දුවේ පුතේ, නංගි මල්ලි, අයියේ අක්කේ, අම්මේ තාත්තේ, ජීවිතේ ඇත්තටම වෙනස් කරන්න පුළුවන් එකම කාලය දැන්. මේ මොහොත, හෙට නෙමෙයි. මගේ ආදරණීය යාළුවනේ, අපි මේ වෙනස ආරම්භ කරමු. මං ඔබට විය යුතු පොරොන්දු 5ක් කියලා දෙනවා. ඒක ඔබටම විය යුතු පොරොන්දු 5ක්. පළවෙනි එක තමයි ඔබට අවශ්‍ය දේ ලියා තබන්න. ඒ කියන්නේ මොකද්ද? ඔයාගේ අදහස්, සිහින, ඉලක්ක හැම දෙයක්ම පුංචි පොතක ලියලා තියාගන්න. එතකොට ඔයාට හොඳින් පැහැදිලි වෙනවා ඔයා මොන වගේ දේවල් ගැන හිතන, මොන වගේ අදහස් තියෙන, මොන වගේ ඉලක්ක කරා ගමන් කරන්න බලාගෙන ඉන්න, බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද කියලා. ඊළඟට තමයි විශාල සිහින. ඔයාලට තියෙන පුළුවන් විශාල සිහින. වාහනයක් ගන්න, අලුත් ඉඩමක් ගන්න, ගෙයක් හදාගන්න, වෙනම විශේෂ අධ්‍යයනයක් කරලා විශේෂ උපාධියක් හදාරන්න වගේ දේවල්. ඉතින් අපිට පුළුවන් ඒ විශාල සිහින කුඩා කොටස් වලට වෙන් කරගන්න. ලොකු ඉලක්ක එකපාරට කරන්න අමාරු වුණාට
කුඩා කුඩා පියවරවල් වලට බෙදාගත්තාම ඒක කරන එක ඊටාම පහසුයි. තුන්වෙනි එක තමයි දිනකට පියවර එකක් හෝ දෙකක් තියන්න. එකපාර ලොකු වැඩ ගොඩක් කරන්න ඕනේ නැහැනේ. දවසකට කුඩා දෙයක් පියවර නොකඩවා කරගෙන ගියාපුවාම අපි දන්නේම නැතුව අර විශාල සිහිනේ අපි පහු කරලා හඹා ගිහිල්ලා. හතරවෙනි එක තමයි සෙමෙන් නමුත් නොනවත්වා අලුත් දෙයක් ඉගෙන ගන්න. අලුත් දේවල් ඉගෙන ගන්න කිව්වහම ඔයාලට ලොකු දේවල් නෙමෙයි මම මේ කියන්නේ. ඔයාලට පුංචි දේවල් අපිට සමාජ මාධ්‍ය හරහා ගොඩක් දැනුම ලබා ගන්න පුළුවන්. මම මේ සමාජ මාධ්‍ය හරහා දැනුම ලබා ගන්න කියන්නේ අපි ඒ දේවල් වලට ඇබ්බැහි වීම නෙමෙයි. අනුන්ගේ ඕපදූප හොයන්නේ නැතුව, නිකරුණේ කාලේ කාදමන්නේ නැතුව අලුත් දෙයක් වෙනුවෙන් ඔයාගේ මනස යොදවපුවාම ඔයා දන්නෙත් නැහැ ඔයා ඊටා වටිනා පුද්ගලයෙක් වෙලා. කාලයත් එක්ක ඔයා දැනුමෙන් මුහුකුරා ගිහිල්ලා. එතකොට ඔයා වටේ ඉන්න අයට ඔයා වටින පුද්ගලයෙක් වෙනවා. ඔයාට පුළුවන් ඒ අයට ඔයාගේ දැනුමෙන් උදව් කරන්න. පස්වෙනි එක තමයි අන් අය නිසා ඔබේ දේවල් නැති කරගන්න එපා. කෙනෙක් කිව්ව දෙයකට, කිව්ව අදහසකට බය වෙලා ඔයාගේ හීන ඉලක්ක අතහැරලා දාන්න එපා. කෙනෙක් කියන්න පුළුවන් අයියෝ ඔය දේ කරන්න ඔයාට සල්ලි තියෙනවද? අනේ ඔයාට මහන්සි වෙන කාලේ තියෙනවද? ඔයා ලෙඩ වෙයි. ඔය වගේ ගොඩක් දේවල් ඔයාට කියන්න පුළුවන්. ඒත් ඔයාට තියෙන්නේ අන් අය කියන දේවල් කනට ගන්නෙ නැතිව ඔයාගේ හදවතට තට්ටු කරලා ඔයාගේ බුද්ධියෙන් තීරණය කරලා ඔයාගේ ඉලක්ක වලට යන්න. කෙටියෙන් කිව්වොත් මේ පොරොන්දු 5 ඔබටම වෙන්න අවශ්‍ය දේවල් කුඩා කොටස් විදිහට ලියා ගන්න, කුඩා පියවර වලින් ඉදිරියට යන්න, අලුත් දේවල් ඉගෙන ගන්න. ඔබේ ජීවිත තීරණය ගැනීමේ බලය ඔබම තියාගන්න. මතක තියාගන්න ආදරණීය දරුවනේ, වැදගත්ම ශක්තිය ඔබේ මනසයි. ඔයාගේ හිත විදුණු දින ඕන තරම් තියෙන්නේ නැති. ඔයා අඬපු රෑවල් ඕන තරම් තියෙන්නේ නැති. ඔයාගේ කොට්ටේ විතරක් අඳුනන කඳුළු බින්දු ඕන තරම් තියෙන්නේ නැති. ඒත් මගේ ආදරණීය දරුවනේ, ඔයා තවම මෙතන ඉන්නවා. ඒක තමයි ඔයාගේ ජීවිතේ විශාලම ජයග්‍රහණය. ඉතින් දුවේ පුතේ, අම්මේ තාත්තේ, නංගියේ මල්ලියේ 2025 ලියා අවසන් කතාවක්. ජීවිත පරිච්ඡේදයක් අවසానයි. ඒත් 2026 සිනහ වෙවි අපි වෙනකන් බලාගෙන ඉන්නවා. අපි විසින් ලියන්න තියෙන ලස්සන කතාවක් තමයි 2026 කියන්නේ. ඔබේ සිහින, ඔබේ නිවස, ඔබේ ආදරණීයයන්, ඔබේ ආදරය, ව්‍යාපාරය, රැකියාව, අධ්‍යාපනය වගේ බොහෝ දේවල් මේ සියල්ලම ආරම්භ වෙන්නේ එකම එක ධෛර්ය සම්පන්න මොහොතකින්. ඉතින් යාළුවනේ, ඔබට එය කළ හැකි. අද ඔබ හිටින්නේ පොළව මත කියලා හිතුණත් හෙට ඔබ ඇවිද යනවා. ඉතා ඉක්මනින් ඔබ ඉහළට යනවා. අපි එකට යමු. 2026 වසර සෙමින් ස්ථාවරව සහ කිසිදා අත් නොහැරෙන ධෛර්ය සම්පන්න ගමනක් බවට පත් කරගමු. ඉතින් දැන් ඔයාලට තේරෙනවා 2026 කියන්නේ අපේ ජීවිතවල ලොකුම වෙනස කරන්න පුළුවන් අවුරුද්දක් කියලා. ඔයාට අනිවාර්යෙන්ම ළඟා කරගන්න පුළුවන් බලාපොරොත්තු ඉලක්ක තියෙනවද? ඉතින් මේ අවුරුද්ද හරියට සැලසුම් කරගන්න, ඔයාගේ ඉලක්කයට යන්න මගෙන් උදව් අවශ්‍ය අය ඉන්නවනම්, ඕනම කෙනෙක් ඉන්නවනම්
පහලින් කමෙන්ට් එකක් දාන්න. මම මේ හැම කෙනෙකුටම උදව් කරන්න මග බලාගෙන ඉන්නවා. මේ මුළු විශ්වයටම ආදරණීය මිනිස්සෙක් වෙන එක තමයි මගේ 2026 තියෙන ලොකුම අරමුණ. මම ඒ වෙනුවෙන් මගෙන් පිහිටක් ඉල්ලන, උදව්වක් ඉල්ලන හැමෝටම මට හැකි උපරිමයෙන් උදව් කරනවා. මගේ වචන ශක්තියක් වෙලා ඒ හැමෝටම 2026 වසර සාර්ථකම වසර වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එන්න අපි හැමෝම එකතු වෙලා 2026 නවසර සාර්ථක නව වසරක් කරගමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. දීප්තිමත් අනාගතයකට ආසිරි මම ආදරයෙන් පතනවා. ඉතින් ඔයාලා හැමෝම සතුටින් ඉන්න, ආදරයෙන් ඉන්න. ජීවිතේට කරදර බාධක කොච්චර ආවත් ඒ වගේ නොසැලී ඉදිරියටම යන්න. ඔයාලා හැමෝටම සුබ නව වසරක්. බුදු සරණයි, ජේසු පිහිටයි. මලක් වෙලා ඔබ පිපෙන්න, ආදරේ සුවඳ දෙන්න, කඳක් වගේ ඔබ ගලන්න, සිනහසින් පිරී යන්න.